ඉතින් කොහොමද? ඔන්න ඉතින් අදත් මම ඔයගලන්ට වටිනවා කියලා හිතෙන වීඩියෝ එකක් තමයි ගෙනාවේ. ඉතින් අද කියලා දෙනවා ගෙදරදීම කොහොමද කොලජන් මාස්ක් එකක් හදාගන්නේ කියලා. අපිට මේ කොලජන් මාස්ක් එක හදාගන්න අවශ්‍ය වෙන්නේ ෆ්ලැක්ස් සීඩ්ස්. ඉතින් මේ ෆ්ලැක්ස් සීඩ්ස් කියන්නේ අපේ හමට ගොඩක්ම හොඳ පෝෂණයක් ලබා දෙන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඉතින් මේකෙන් අපේ සම වයසට යෑම නවත්තනවා. ඒ වගේම සමට හොඳ මොයිස්චරයිස ගතියක් ලබා දෙනවා. සහ සම මෘදු සහ නම්‍යශීලී ගතියෙන් සහ සමේ සමස්ත සෞඛ්‍යම වැඩි දියුණු කරන්න පුළුවන් මේ ෆ්ලැක්ස් සීඩ්ස් වලට. ඉතින් අපිට මේකට අවශ්‍ය වෙන්නේ ෆ්ලැක්ස් සීඩ්ස් වල ජෙල් එක. ඉතින් මම ඔයගලන්ට කියලා දෙන්නම් මේ ජෙල් එක කොහොමද හදාගන්නේ කියලා. මම මේ ෆ්ලැක්ස් සීඩ් ජෙල් එක හදාගන්න ෆ්ලැක්ස් සීඩ් තේ හැඳි 4ක් එකතු කරගත්තා. ඉතින් මේකට අපි අවශ්‍ය වෙන විදියට ජලයත් එකතු කරගෙන අපි බලමු කොහොමද මේ ෆ්ලැක්ස් සීඩ් ජෙල් එක හදාගන්නේ කියලා. ඉතින් මේ ෆ්ලැක්ස් සීඩ්ස් වල ඇන්ටි ඔක්සිජන් ගුණය ඉතාමත් ඉහළ ස්ථානයක තියෙන නිසා තමයි මම මගේ කොලජන් මාස්ක් එකට මේ ෆ්ලැක්ස් සීඩ්ස් එකතු කරගත්තේ. ඉතින් ඔයාලා කල් බලන්න අවුරුදු 21 සහ 20න් පස්සේ අපේ හැම පොඩ වියලීමට රැලි වැටීමට වයසට යාමේ ගතියක් එනවා. ඒ මොකද දන්නවද? එහෙම වෙන්නේ අපේ ශරීරයේ තියෙන කොලජන් අඩු වුණාට පස්සේ. මේක ගොඩක්ම වැඩියෙන් පේන්න පටන් ගන්නවා අවුරුදු 30ත් 35ත් අතරේදී තමයි අපේ ශරීරයේ කොලජන් නිෂ්පාදනය අඩු වෙනකොට මේ තියෙන ස්කින් සම්බන්ධව තියෙන ප්‍රශ්න සේරම එන්නේ. ඉතින් බාහිරින් වගේම අභ්‍යන්තරිනුත් හොඳ කොලජන් එකක් අපි අනිවාර්යයෙන්ම වයසට යනකොට පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මම කොලජන් ගැන වෙනම වීඩියෝ එකක් ඉස්සරහට කරන්නම්. එතකොට අපි බලමු කොහොමද අපේ ශරීරයට කොලජන් ගන්නෙ සහ අවශ්‍ය වෙන්නේ කොලජන් කියන්නේ මොනවද කියලා. ඉතින් මේ විදියට මේක ඔයාලට පේනවා ඇතිනේ මේ ජෙල් එකක් විදියට හැදෙනකන් හොඳට අපි මේක හදාගන්න ඕන. ඉතින් ඒක මට වෙලාවක් කියන්න බෑ. ඔයගලන්ට තේරෙනවා ඒක ජෙල් එකක් වගේ හැදුනහම දැන් ඇප්ලයි කරන්න කියන්නේ අපිට භාවිතා කරන්න සුදුසුයි කියලා. ඉතින් මේ විදියට හොඳට මේක ටිකක් නිවාගෙන ඊට පස්සේ මේ වගේ පිරිසිදු රෙද්දකට මේ ෆ්ලැක්ස් සීඩ්ස් ටික එකතු කරලා ඊට පස්සේ අපි මේ ඇට වලින් මේ ජෙල් එක පෙරලා වෙන් කරගන්න ඕන. මේ විදිහට තමයි අපි ෆ්ලැක්ස් සීඩ්ස් වලින් ඒ ජෙල් එක හදාගත්තට පස්සේ මේ විදිහට තමයි ඒ ජෙල් එක තියෙන්නේ. ඉතින් ඊළඟට අපි මේ ෆ්ලැක්ස් සීඩ්ස් වලට බිත්තර සුදු මදයක් එකතු කර ගන්නවා. ඉතින් බිත්තර සුදු මදේ තියෙන ಗುಣ මම කලින් වීඩියෝ එකේ ඔයගොල්ලන්ට හොඳින් පැහැදිලි කර දුන්නා. ඊට පස්සේ අපි මේ මිශ්‍රණයට එකතු කරගන්නවා මද උණුසුම් සහිත ජලය. ඉතින් ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවය පරිදි ජලය එකතු කරගන්න. මම මේ මාස්ක් එක ඇප්ලයි කරන්න යොදාගන්නේ කොම්ප්‍රෙස්ඩ් ෆේස් මාස්ක් මේ තියෙන මාස්ක් එක. ඉතින් මේකට කියනවා ක්වික් ෆේස් මාස්ක් කියලා. ඉතින් මේක ඔයගලන්ට වෙළඳපොලේ මිලදී ගන්න බැරි කවුරු හරි ඉන්නවනම් ප්‍රශ්නයක් නැහැ. ටිෂු එකකින් උනත් අපේ මාස්ක් එක අපිට හදාගන්න පුළුවන්. ඉතින් මේ කොම්ප්‍රෙස්ඩ් ෆේස් මාස්ක් එක කොහොමද අපි භාවිත කරන්න කියන විදිය තමයි මම මේ පෙන්නන්නේ. ජලයට මේ මාස්ක් එක දැම්මට පස්සේ මේක අපිට පුළුවන් අපේ අර වෙළඳපොලෙන් ගන්න මාස්ක් එකක් වගේ මුහුණේ හැඩේ තියෙන විදියට ඒක හරියට ඕපන් කරගන්න මේ පේන විදියට. ඉතින් අපි බලමු අපි කොහොමද අපේ කොලජන් මාස්ක් එක ඇප්ලයි කරගන්නේ කියලා. ඉතින් මම මේ කියන විදිහට මුලින්ම අපි මේක අපේ මුහුණට ආලේප කරගන්නවා. ඊට පස්සේ කොම්ප්‍රෙස්ඩ් ෆේස් මාස්ක් එකක් නැත්නම් අපිට අවශ්‍ය වෙන ආකාරයට ටිෂු එකක් අරගෙන මේ විදියට ඒ ආලේප කරගත්තු ස්ථානවල තියලා ඊට උඩින් නැවතත් අපි මේ කොලජන් මාස්ක් එක හොඳට හැමට ඇබ්සෝර්බ් වෙන විදියට හොඳට ඇප්ලයි කරගන්න. හරියටම විනාඩි 20ක් හෝ 30කට පස්සේ මේ කොලජන් මාස්ක් එක අපේ මූණට හොඳට ඇබ්සෝර්බ් වෙලා ඩ්‍රයි වුණාට පස්සේ අපිට පුළුවන් මේ කොම්ප්‍රෙස්ඩ් ෆේස් මාස්ක් එක හෝ
ටිෂූස් වලින් හදාගත්තු අපේ කොලජන් මාස්ක් එක මූණින් ඉවත් කරන්න. ඊට පස්සේ මූණ හොඳින් සෝදලා ඕගොල්ලන් පාවිච්චි කරන ෆේස් ටෝනර් එකක් හරි මගේ වීඩියෝස් වල තියෙන ෆේස් රෝස් වෝටර් එක හරි ඇප්ලයි කරලා ඕගොල්ලන්ට පුළුවන් ඊට පස්සේ ඕගොල්ලන් භාවිතා කරන ෆේස් මොයිස්චරයිසර් ක්‍රීම් එකක් ඇප්ලයි කරන්න. ඉතින් මේක මුහුණේ පළවෙනි ආලේපනයේම ඕගොල්ලන්ට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් හොඳ කොලජන් මාස්ක් එකක්. ඉතින් අනිවාර්යයෙන්ම මේ කොලජන් මාස්ක් එක හදලා ඇප්ලයි කරලා ඕගොල්ලන්ට ලැබුණ රිසල්ට් එකත් මට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්න තවත් වීඩියෝ එකකින් ඉක්මනින් හමු වෙමු.